ආයුබෝවන් දුවේ පුතේ. අද සුපුරුදු පරිදි අපේ ආදරණීය දරුවෝ වෙනුවෙන් දීර්ඝ බෙදීමේ ක්‍රමයට පිළිතුරු සොයන්නේ කොහොමද කියලා කියා දෙන්න හදන්නේ. ඉතින් අපි මුලින්ම අපේ 3 වසරේ දරුවෙකුට 4 වසරේ දරුවෙකුට කොහොමද මේ දීර්ඝ බෙදීම ක්‍රමය යටතේ ඉතාමත් පහසුවෙන් පිළිතුර සොයන්නේ කියලා බලමු. මුලින්ම 32 අපි දෙකෙන් බෙදලා බලමු. එතකොට 3ට 2 ගොඩවල් කීයද? එතකොට අපි සටහන් කරගත්තා අයිරි කැලි 3ක්. එතකොට මේ 3ට 2 ගොඩවල් අපි වෙන් කරා 1යි තියෙන්නේ. 3ට 2 ගොඩවල් 1යි. දෙවරක් 1 2යි. 3න් 2ක් අඩු කරාට පස්සේදී 1ක් ඉතිරි වෙනවා. මෙන්න මෙතෙන්දී හරි වැදගත්කමක් තියෙනවා පුතේ. මේක ගොඩක් දෙනෙක් වරද්දන තැනක්. 3ට 2 ගොඩවල් 1යි. අපි ඉරිකෑලි 3ක් ගහගෙන 2 ගොඩවල් වලට වෙන් කරා. මෙන්න එතකොට 2 ගොඩවල් 1යි ආවේ. 3ට 2 ගොඩවල් 1යි. දෙවරක් 1 2යි. එතකොට අපි පුතේ 3න් 2ක් අපි අඩු කරනවා. 3න් 2ක් අඩු කරාට පස්සේ 1යි. අපි මෙන්න මේ 2 ඉලක්කම අපි මේ පහළට ගේන්න ඕන. මෙන්න මෙතෙන්දි තමයි බොහෝ දරුවෝ වරද්දන තැනක්. මේ 2 අපි පහළට ගෙනාවට පස්සේ 2 ඉලක්කම 2ට 2 ගොඩවල් බලන්නේ. ඒක වැරදි. අපි දැන් මේ 3ට 2 ගොඩවල් 1යි. දෙවරක් 1 2යි. 3න් 2ක් අඩු කරාම 1යි. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම අපි බලන්න ඕන මෙතන මේ 12ට. මෙන්න මේ 12ට තියෙන 2 ගොඩවල් කීයද කියලා. 12ට 2 ගොඩවල් කීයක් තියෙනවද? එතකොට 12ට 2 ගොඩවල් තියෙනවා. 2 ගුණන වගව පුළුවන්කම තියන්න ඕන. ඉතින් 12ට 2 ගොඩවල් තියෙන්නේ 6යි. 6 වරක් 2 12යි. 12න් 12ක් අඩු කරාට පස්සේ පුතේ බිඳුවයි. එතකොට 32 අපි දන්නවා පුතේ 32 බෙදීම 2 සමානයි පිළිතුර එනවා 32ට 2 ගොඩවල් 16ක් ලැබෙනවා. මෙන්න එතකොට ඉතුරු උනේ නැහැ 32 බෙදීම 2 සමානයි කීයද හැවොත් අන පිළිතුර 16ක් ලැබිලා තියෙනවා. අපි එවැනිම ගණනක් පුතේ විසඳලා බලමු. 54 බෙදීම 2. 54 බෙදීම 2. එතකොට මේ 5ට 2 ගොඩවල් කීයද කියලා බලන්න ඕන පුතේ. අපි ඉරිකෑලි 5ක් ගහගමු. අපේ දරුවන්ට හරි ලේසියිනේ. එතකොට මෙන්න 2 ගොඩවල් වලට අපි වෙන් කරා. 1යි 2යි. මෙතන එතකොට 2 ගොඩවල් 5ට 2 ගොඩවල් 2යි තියෙන්නේ. එතකොට 5ට 2 ගොඩවල් අපි ලියව පුතේ ඉහළින්ම 2යි. දෙවරක් 2 4යි. 5න් 4ක් අපි අඩු කරනවා. 5න් 4ක් අඩු කරාට පස්සේ අපි පොඩ්ඩ දන්නවා ඊයද කියලා ඉතුරු වෙනවා 1ක්. එතකොට මෙන්න මේ 4 ඉලක්කම අපි පහළට ගේනවා. එතකොට පුතේ මේ 4ට විතරක් නෙමෙයි බලන්නේ 2 ගොඩවල් 14ටම බලන්න ඕන. මේ 14ට තමයි 2 ගොඩවල් බලන්නේ. එතකොට මේ 14ට 2 ගොඩවල් තියෙනවා පුතේ 7ක්. 4ක් දෙක නැත්නම් අපි 2 ගුණන වගව දන්න නිසා දෙවරක් 7 14යි. 14න් 14ක් අඩු කරාම බිඳුවයි. මෙන්න එතකොට පුතේ 54 අපි බෙදුවා පුතේ 54 දෙකෙන් සමානයි. 54 දෙකෙන් බෙදුවහම පිළිතුර ලෙස ලැබෙන්නේ 27යි. පිළිතුර ලෙස 27ක් ලැබෙනවා. ඔන්න පුතේ මේ ඉතාමත් පහසුවෙන් පුළුවන් මෙවැනි ගණනක් ආවොත් අපේ 3 වසරේ ඉන්න 4 ඉන්න දරුවන්ට බෙදා ගන්න පුළුවන්. ඉතින් දීර්ඝ බෙදීමේ ක්‍රමය ගොඩක්ම වැදගත් වේවි ඔබට. මොකද ශිෂ්‍යත්ව විභාගයේදී අපිට ගණිත ගැටළු විසඳද්දී දීර්ඝ බෙදීමේ ක්‍රමය පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් මම මේ ගෙන ආපු වීඩියෝ එකනොත් ඔබට පුළුවන් මෙන්න මුලින්ම අපි 3 4 දරුවෝ අන්න අපිට මුලින්ම 2කින් බෙදලා අපි මේ ගණන් ටික හදමු. එතකොට අපිට පහසුවෙන්ම 3න් 4න් 5න් බෙදන්න පුළුවන් ක්‍රමවේදයයි ඔබ හඳුනාගත යුත්තේ. ඉතින් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.